මම රුවන් පෝල් මම දැන් තමා ලංකාවට ආවේ ඔස්ට්‍රේලියාව ඉඳලා මේ දැන් සතියකට ඉස්සෙල්ලා ඒසියා පැසිෆික් කම්පිටිෂන් එක තිබුණා මෙල්බර්න් එක්සිබිෂන් සෙන්ටර් එකේ තිබුණේ ගොඩක් ක්‍රීඩකයෝ ඇවිල්ලා හිටියා මේකේ එක රටවල් වලින් රටවල් 15ක විතර ක්‍රීඩකයෝ ජව සම්පන්න මිනිස්සු ඇවිල්ලා හිටියා මේකෙදි මට ගෝල්ඩ් මෙඩල් 3කුයි ලෝකඩ මෙඩල් එකකුයි දිනන්න හම්බුණා බරපන්ති 120 බරපන්තියේ ඒක බෙන්ච් ප්‍රෙස් එකේ ඕපන් ක්ලාස් එකේ මම ගෝල්ඩ් මෙඩල් එකක් දින්නා ඒකම 120 බෙන්ච් ප්‍රෙස් එක වයස කාණ්ඩේ 50-55 කාණ්ඩේ බෙන්ච් ප්‍රෙස් එක ඒකටත් දින්නා ඊට අමතරව ඕවරෝල් එකේදී ලෝකඩ පදක්කමක් දුන්නා. එතකොට ගෝල්ඩ් මෙඩල් 3කුයි ලෝකඩ මෙඩල් එකකුයි මට සුපුරුදු පරිදි 4වෙනි වතාවටත් දිනන්න හම්බුණා. මම මේක මේ කියන්නේ ගොඩක් මම දැන් අවුරුදු 5ක් ඉඳලා මම කියන දෙයක් තමයි මම මේක කරන්නේ. දැන් මේක ඇවිල්ලා ලංකාවේ මේ ළඟදිම අපි ලොකු වර්ල්ඩ් කම්පිටිෂන් එකක් කරන්න හදනවා මේ අවුරුද්දේ අන්තිමේට නොවැම්බර් මාසේ 25 ඉඳලා 30 වෙනකන්. එතකොට රටවල් 50ක මිනිස්සු පිට රටවල් වල මිනිස්සු මෙහාට එනවා 2000ක වගේ පිරිසක්. ඉතින් ඒ ගමන තමයි මේ යන්න හදන්නේ යෝධයන් සොයන ගමන. අපේ වැඩමුළුවක් තියෙනවා මේ මාසේ 27 වෙනිදා පොළොන්නරුවේ. මම ඔක්කොන්ටම ආරාධනා කරනවා ඒකට එන්න කියලා. පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මැද පළාතේ ඉන්න කට්ටියට. ඒ වැඩමුළුවෙන් තමයි අපි මූලික වටේ පටන් ගන්නෙ. ඊට අමතරව දෙවනි අපේ ජාතික මට්ටමේ කම්පිටිෂන් එකක් තියෙනවා ලබන මාසේ 17 18 ඉඳලා. ඒකටත් මම ඇරයුම් කරනවා. ඊළඟට අපිට තියෙනවා ඒෂියා කම්පිටිෂන් එකක් නේපෝල් වල. ඒකට යන්න මම 50ක් විතර අපේ ළමයිව ලෑස්ති කරනවා. ඊට පස්සේ තියෙන අපේ කම්පිටිෂන් එක ඕෂිනියා. ඒකටත් යන්න අපිට වරම් ලැබිලා තිනවා ලංකාවට ඒ පර්මිෂන් එක දීලා තියෙනවා. ඒක තියෙන්නේ සිඩ්නි වල එක්සිබිෂන් සෙන්ටර් එකේ. ඉතින් මේ ඔක්කොම අපි කරන්නේ අපේ ලංකාවේ ළමයින්ට මේකට එන්න අපිත් එක්ක ජොයින් වෙලා හොඳ වැඩ පිළිවෙලක් ඉදිරියට කරගෙන යමු කියලා මම ආරාධනා කරනවා.